Ой, в общем, в любой непонятной ситуации я всегда делаю пап. Зачем-то. Папи, 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 бойс, папи, папи. Ой, в общем, в любой непонятной ситуации я всегда делаю пап. Зачем-то. Папи, 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 бойс, папи, папи. Ой, в общем, в любой непонятной ситуации я всегда делаю пап. Зачем-то. Папи, 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 бойс, папи, папи. මගේ නංගියා අදෙප්පු ගහනද කුඩු ගහනද මම පවණිත් එක්ක කරගෙන මම හොදලා ගන්න. ඇයි මොකද බලන්නේ? Abaila body gulo pansite kadam পায়তুড়া হাতের পাল্লা থাকে যদি সিটি গলেছেন দিয়ে যাবেন তাতে সমান সমান বাদাম পাবেন বাদাম বাদামে দাদা কাঁচা বাদাম আমার কাছে নেই বুবু ভাজা বাদাম আমার কাছে পাবেন শুধু কাঁচা বাদাম Seriously, what the fuck are you doing? I feel nauseous, believe me. Never had a lot of shit come easy. Had to work hard, struggle just to be me. Had to rise up just so they could see me. Did what I had to do just to feed me. And what was left over I put toward God! හා මල්ලි කාලෙක ඉන්නේ දන්නේ නැද්ද දැක්කේ මේ දවස්වල ගෑනිත් එක්ක ගෙදරට වෙලා පාඩුවේ ලස්සනට ජීවත් වෙනවා. හා අපි ලස්සනට ඉන්නවට මල්ලිලා කැමති නෑනේ. ඒ කියන්නේ ඇක්කේ මේ සිදුරු ගොල්ලෙක් එක්කන් ආවේ. කවුද මේ බට්ට? පොඩ්ඩක් ලැජ්ජකාරයා වගේනේ. ඒක නෙමෙයි බට්ටියක් ඒ. දැන් කොහොමද ගණන්? පරණ ගණන්ම තමයි ඔයි වෙනසක් නෑ. නෑ. වෙනසක් නෑ. උඹලගේ සල්ලි තියෙද? තියෙනවා බං. කීයද? 2000යි මල්ලි. ගණන් කළාම බං. අද දෙන්න. අයියේ බොහොම බලන්න. උඹ ඉස්සල්ලාගේ සතපහක්වත් නෑ කිව්වේ? සතපහක්නේ නෑ කිව්වේ බං. උඹ 10000ක් කිව්වේ නෑ. ආමලියා. මේ මොකද්ද මේ? ඇයි මොකද කරන්නේ? නෑ කිසි ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ මූ බලාපොරොත්තු වෙලා තියෙන වෙන බෑන්ඩ් එකක්. මල්ලි 2000ට ගාල විතරයි දෙන්න පුළුවන් ඈ. හරි අපි යනවා. ඇයි මොකද බලන්නේ? කෑන් තියනවා නම් අලුතෙන් 31 වෙනිදා රැයට ඕන කරන්නේ නෑ රතිඤ්ඤා. ගිනි කෙලි සංදර්ශන ඒකම පුරන නිසා ගෑස් සිලින්ඩර් තියනවා නම් මල් බෙදි සංදර්ශනත් ඕන කරන්නේ නෑ. ඔයා දැක්කද? මොකද? ෂෙඩ් ළඟ පෝලිං වල සෝපා එක රටක් එක නීතියක් නේ තිබ්බේ. දැන් එක රටක් එක වේලක් ගන්න තමයි මේ ඔක්කොම පොලිමට අවිල්ලා. ඉටු කියලා ආතල් ගන්නවා ඇති පිටරට ගිහිල්ලා. ඔන්න හම්බෙලා ඈ. තිස්ස කුට්ටි ආරච්චි මහත්තයාට ප්‍රාඩෝ රථයක් හම්බෙලා කියලා ඔන්න ආරච්චියක් තියෙනවා. මේ ප්‍රාඩෝ රථය හම්බෙලා තියෙනවා දැක්කහම ආණ්ඩුවෙම වෙනත් ඇමතිවරයෙක් ඈ මේ මන්ත්‍රීතුමාගෙන් අහලා තියෙනවා. අපිට කොහොමද ඉතින් මේ අලුතෙන්ම ප්‍රාඩෝ එකක් හම්බුනේ ඈ? අපිටවත් තාමකුත් හම්බුන්නේ නැහැ. කඩේ නම් ඉතින් අපිත් යනවානේ කො අපිට නෑනේ. මේ තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කිව්වලු මම ඉතින් කඩේ ගිහිල්ලා විතරක් නතර වෙන්නේ නෑනේ. මං කැෂියර් එකටත් යනවා කියලා කිව්වලු. අර කොටසට කියපු සින්දුව මතකද? ඈ අර වැඩ කරන අපේ විරුවා ඒ අම්මගේ රෙද්ද තමයි කියන්නේ. 2020 වසරේදී චීස් ගැනීම සඳහා පමණක් රුපියල් 68000ක මුදලක් විනාඩි 30 කමිටු රැස්වීමේ බුරියානේ බිල ලක්ෂ 3.5ක්. වැටත් මේ රත් ගොයම් කානම් කාට කියම්ද? ලංබනිස් වගේ දනිස් ඉබේ වැනෙනවා. දන් කොකිස් යමන් වැනිස් බබුව දියනවා. අපි වතුර වලට යන වීදමට වඩා අපි ලාභයට වතුර දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ? රැවුල කපනකොට කැප් එක අරගෙන රැවුල කපනවා. විනාඩි 5න් නාලා ඉවර කරන්න පුළුවන්කට විනාඩි 20ක් විතර ඔළුව අල්ලන් ඉන්නවා. පාර්ලිමේන්තුව රැස්වන දිනකට අඩි 40ක ගස් 37ක් කපන්න ඕන. පාර්ලිමේන්තු රැස්වීම දිනක පරිහරණයට කඩදාසි කිලෝ 1200ක් ඕනෑ. එවැනි කඩදාසි තොගයක් නිපදවන්න අඩි 40 ශාක 37ක් කැපීමට සිදුවන බවත් වතුර වලට යන වියදම අපි මිනිසුන්ට හරියට මිනිසුන්ගෙන් අය කරනවා. මිනිසු ප්‍රවේශක්. මිනිසු වතුර නාස්ති කිරි අඩු කරයි. විදුලිය අපි සහනාධාර විදියට දෙන්නේ. විදුලියට යන වියදම මිනිසුන්ගෙන් අපි අය කරනවා නම් මිනිස්සු විදුලිය ප්‍රවේශම් වෙයි. හරක් කරපු හම්බුණා. හරකා වරකක් කරලා තියෙන්නේ. මේ පර්මිට් එක මේ මොනවද මේ පර්මිට් එක විකුණපු හොරා මේ පර්මිට් එක විකුණපු හොරා කියන අනිත් කාට හොරා කියලා. බලදි මූත් විකුණලානේ අකෝ. ඊට දෙන්න. දැන් මූත් විකුණන මම හිතන්නේ මම ඔයිට එහා කතා කරන්නේ නැහැ ඕක ගැන. මාත් එක්ක ඔව්.
ඉතින් මට නඩු තිබුණේ මට නඩු තිබුණේ තෝ බලම්පගේ ඔක්කොම වරුණාම හොරාව හරි කවුද කියලා හොයාගන්න බෑනේ. කියන්න ඕනේ අනාගත පරපුරට හරි හරක් හොර හොයාගන්න කියලා. මහින්ද මහත්තයාගේ හාල් 60යි රනිලට දුන්නොත් 30ට කන්න පුළුවන් කියලා ගැව්වා හංසියාට. දැන් හම්බ වෙනවද හාල්? පිටකොටුවට අවිල්ලා පොල් බෑව පෙන්නලා කිව්වා මහින්දගේ බෑය 35යි කියලා කිව්වා. අපේ ගොයියෝ තිතුවා රනිල්ගේ බෑය 20ට හම්බ වෙයි කියලා. දැන් හම්බ වෙනවද? මහින්ද මහත්තයාගේ පරිප්පු 125යි කිව්වා ගැව්වා හංසයාට. දැන් කනවා ඉල්ලම් පරිප්පු. අම්මගේ රෙද්ද අර ඵලයන් බයි යන්න උත්ත රනිල් ලෝකා කියනවා මහනුවර ඇවිල්ලා ආර්ථිකේ කඩාගෙන වැටිලාලු. මං නගනවලු. තව අවුරුදු 100ක් කියත් මේක නගන්න බෑ. එක බෙහෙත් බෝතලයක සාමාන්‍යයෙන් වටිනාකම කොච්චරක් විතරද? රුපියල් 6500ක් විතර. ඔබතුමාගේ ඇමරිකානු පුරවැසිභාවය අතාරින්න සූදානම් නැහැ කියනවා. මම සූදානම් නැහැ ඒක මං කියන පැහැදිලිව. ඇයි ඒක ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදිහට මගේ දරුවෝ ඉන්නේ මගේ නෝනා ඉන්නේ මං ඉතින් මම ඒක හංගන්න දෙයක් නැහැ. මම දේශපාලනයට ආවෙත් ඒ පුරවැසිකම තියාගෙන. ඒක ළමයි මේ ලංකාවේ වැඩිම මනාප ගානක් 4,25,000කට වැඩි ගම්පහ ජනතාව ඡන්දෙ දුන්නේ මං ඇමරිකන් නවාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමි කරන බවට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. ඉතින් මාත්‍යාගේ පවුලේ ඉන්නේ නේ. එවැනි මිනිස්සු යන්න එපා. අද ඌ කිව්වේ කවුද? ඌ කිව්වේ කවුද? ඉන්නපා මාත්‍යා. අධිකරණය. කරන්නේ තමයි. ඔබට ඉස්සෙල්ලා මම අධිකරණය. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔය තුන තමයි ඔය තුන විතරයි. මම නම් හිතන්නේ බැසිල් මහත්තයා මේව එකක්වත් කිව්වයි කියලා. මේ බැසිල් මහත්මයාට වන්දනාමාන කරන වන්දි බට්ටේකුගේ වැරදි රචනාවක්. මම මේ බැසිල් මහත්තයාට නෙමෙයි දොස් කියන්නේ. මේ රචනාකාරයාට. අද ඌ කිව්වේ කවුද? ඌ කිව්වේ කවුද? අපි මේ උරුමයට කැපුවෙමි. ඇමති මණ්ඩලයේ 25ට බස්සමි. චීනෙන් ගත්නෑ කෙවමි. වත්කොටු පොලේ වී කපටා කරමි. ඇඳුම් කරේ කාමණු වංචා නවත්තමි. පෞල් පාලනය නැති කරමි. හොරු අල්ලමි. දිවිහිමියෙන් මව්බිම රකිමි. කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සම්තක් ගන්න බයික් මං කරන්න.